මේ තියෙන්නේ අපේ රටේ හැදෙන පිනිජම්බු විශේෂයක්. ඉතින් මේකේ ඔබට බලන්න පුළුවන් ඇත්තටම ඊටාම හොඳින් ගෙඩි හටගෙන ඇති ආකාරය. ඉතින් ඇත්තටම අපේ රටේ ගොඩක් පළතුරු දේශීය පළතුරු ප්‍රභේද තියෙනවා. නමුත් අපි මේවා භාවිතයට ගන්නෙ නැහැ. ඉතින් මේකේ අපිට පුළුවන් මේ වගේ පළතුරු වලින් විවිධ නිෂ්පාදන විශේෂයෙන් ජෑම් විශේෂ හදන්න. මේ පේන ඇති ඔබට ඊටාම ගෙඩි ඉතා විශාල වශයෙන් හටගෙන තියෙනවා. ඉතින් ඔබට පේන ඇති ගහේ ඉහළට යනකොට ඊටාම ඇත්තන මේ ජම්බු එක ඉතා ප්‍රණීත රසයෙන් යුක්තයි. මේ දිනවල වර්ෂාව පැවතුනත් රසයෙන් යුක්තයි මේ ජම්බු විශේෂය. ඉතින් මේ තරමක් හොඳින් පැහිච්ච ගෙඩියක්. අතන මේකේ අප මේ වගේ ජම්බු විශේෂ ප්‍රචලිත කරන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි. මොකද මේ වර්ෂා කාලයේත් මේක හොඳ රසයකින් යුක්තයි. මොකද නැත්තම් සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂා කාලයේදී ජම්බු වල රසය අඩුයි. ඉතින් ඒකත් එක්ක මෙවැනි විශේෂ අපිට තියෙනවා ලංකාවේ ඕන තරම්. ඉතින් මේවා ප්‍රචලිත කිරීමයි අත්‍යවශ්‍ය වෙන්නේ.